මේක කොච්චර වේගෙන් වැඩි වෙනවද කියලා ලංකාවේ මහ බැංකුවම දත්තවලින් පෙන්නලා දීලා තියෙනවා. ඒගොල්ලෝ කියනවා 2024ට සාපේක්ෂව 2024 ජනවාරි වලට සාපේක්ෂව 2025 ජනවාරි වෙද්දී මේක 14%කින් වැඩි වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ කොළඹ තියෙන ප්‍රොපර්ටිස් වල මිල ගණන්. දැන් අපි නිකමට බැලුවොතින් මේක ලෝකේ තියෙන තවත් එක් ප්‍රධාන රටක් එක්ක කම්පෙයාර් කරලා මේ තත්ත්වය කොහොමද කියලා නිව්යෝක් වල තියෙන්නේ SNH ඒගොල්ලොන්ගේ දත්තවලට අනුව නිව්යෝක් වල 2024 ඉඳලා 2025 වෙනකන් අපි ප්‍රොපර්ටිස් ගත්තට පස්සේ වර්ධනය වෙලා තියෙන 7-8 ප්‍රමාණයකින් විතරයි. ඒ කියන්නේ මේ නිව්යෝක් වල මිල ගණන් අඩුයි කියන එක නෙමෙයි මේ කියන්නේ. අර වර්ධනය වෙන වේගය ඊටත් වඩා වැඩි වෙලා තියෙනවා. එතකොට මේ වගේ තත්ත්වයක් තමයි ඇති වෙලා තියෙන්නේ සහ අපිට ඉතාම පැහැදිලිව පේනවා 2024 ඉඳලා එකපාරටම අපි කියන අර බබල් එකක් දැන් හැදිලා තියෙනවා. කොළඹ තියෙන ප්‍රොපර්ටිස් වලට බබල් එකක් හැදිලා තියෙනවා.